අපි මිනිසුන් එක ආශ්‍රය කරනවා, අපි කතා කරනවා, රැස් වෙනවා. ඒ සාමාන්‍ය සංසිද්ධිය. මෙතනදී සැලකිලිමත් යුතු දෙයක් පිළිබඳව තමයි මේ හමුවේදී ඔබට කියන්නේ. අපේ ආශ්‍රය කරන අය කොච්චර හොඳද, කොච්චර නරකද? අපි හොඳ අය එක්ක ආශ්‍රය කරද්දී ඔවුන්ගෙන් හොඳ එන විදිහත්, ඔවුන්ගෙන් හොඳ අපිට ලැබෙන විදිහත්, අපි නරක අය ආශ්‍රය කළොත් ඒ නරක අපිට ලැබෙන විදිහත් අපි හිතන විදිහට නෙමෙයි වෙන්නේ. අපි නම් හිතන්නේ මට දන්නව හොඳ නරක, ඒ නිසා මම ආශ්‍රය කරන කෙනා ගැන පොඩි කතා තිබ්බට මට පුළුවන් මාව ආරක්ෂා කරගන්න. නබිතුමා පවසන බලන්න, නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් හොඳ මිත්‍රයා සහ නරක මිත්‍රයාට උදාහරණ උපමාව කවරේදයක්? හොඳ මිත්‍රයා යනු සුවඳ විලවුන් විකුණන්නාසේ. කියන්නේ සුවඳ විලවුන් විකුණන අය ඔක්කොම හොඳ මිනිස්සු කියලා කියන්නේ නෙමෙයි. එතෙන්දී අපි ගත යුත්තේ අර සුවඳ විලවුන් කියන ඒ ප්‍රොඩක්ට් එක, ඒ නිෂ්පාදනය එතුලින් ඇති කරන වෙනස, ඒ ස්ථානයේ ඇති කරන වෙනස මොකද්ද? තමයි හොඳ සුවඳක් ඇති කරනවා. විකුණන්නේ සුවඳ විලවුන්. එහෙම තත්වයකදී සුවඳ විලවුන් විකුණන්නාගේ යාළුවා හිතුවොත් තම යාළුවාට සුවඳ විලවුන් දෙන්න පුළුවන්. ඒකත් හොඳයි. දුන්නේ නැත්නම් මිලදී ගන්න පුළුවන්. ගත්තත් ඒක සුවඳ විලවුන්. මිලදී ගත්තෙත් නැහැ, දුන්නෙත් නැහැ තෑගි විදිහට. එහෙනම් නිකම්ම ඔහුගෙන් හමන ඒ සුමුදු, එහෙම නැත්නම් යහපත් සුවඳ, ස්තරම් සුවඳ අපේ ශරීරයටත් වදිනවා. එතන ගනුදෙනුවක් උනේ නැහැ. නමුත් අපේ වස්ත්‍රයන් පවා සුවඳවත් කරනවා. මේ වගේ තමයි හොඳ මිත්‍රයාගෙන් අපි අතර, හොඳ මිත්‍රයා සහ අපි අතර සිදුවෙන ගනුදෙනුව. අපි දැන හෝ නොදැන හෝ කොහොමත් අපිට වෙන්නේ හොඳක්. නරක මිත්‍රයා පිළිබඳව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා උපමාවක් කළා. කම්මලේ වැඩ කරන කම්මල් කරුවා කියන්නේ ඔහු හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්. ඔහුගේ කයෙන් වැඩ කරලා ඔහු හම්බ කරනවා වෙන්න පුළුවන්. ඒ රැකියාවේ නිරත වෙන පුද්ගලයා පිළිබඳව කියන්නේ නෙමෙයි. නමුත් ඔහුගෙන් ඒ ස්ථානයේ ඇති කරන පාරිසරික වෙනස පිළිබඳව ගත්තා නම් ඔහු සිදු කරන ඇත්තටම යකඩ එක්ක මයින්හමින් යකඩ වල තිබෙන මල කඩ ඉවත් කිරීමේ සිට එහා බැඳුණු මේ තාමත්ම දරදඩු ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුගේ ශරීරය දහදියෙන් තෙමෙනවා. ඇඳුම් තෙත් වෙනවා දහදියෙන්. ඒ වගේම එතන ගින්නක් තිබෙනවා. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපේ ඇඳුම් පුච්චල දාන්නත් හැකියාව තිබෙනවා. අපි නොදැනුවත්ව ඔහු හම්බ වෙන්නේ යද්දී වැඩ රාජකාරී එක්ක ඒකෙන් නිකුත් වෙන ඒ ගිනි පලිංගු, එහෙම නැත්නම් ගිනි පුපුරු අපේ ඇඟේ වැදිලා අපේ ඇඟ, එහෙම නැත්නම් අපේ ශරීරය, එහෙම නැත්නම් අපේ ඇඳුම් හානි කරන්න පුළුවන්. ඒ කිසිම දෙයක් උනේ නැතත් ආපහු ගෙදරට යද්දී, ගෙදරට ගියාට පස්සේ අහන්නේ මොකක්ද? අතට ගියාද? කොහොමද දැනගත්තේ? අපේ ශරීරයෙන් හමන දුගඳ නිසා. එතකොට මෙහෙම තමයි නරක මිතුරාගෙන් අපට නරක ගලාගෙන එන්නේ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කියන එකට වඩා නොදැනුවත්ව ඉබේටමත් ඒව සිද්ධ වෙනවා.
එනිසා අපි වාඩි වෙන්නේ කාත් එක්කද? අපි අසුන් ගන්නේ කාත් එක්කද? අපි වැඩිපුර සබඳතා පවත්වන්නේ කාත් එක්කද? අපි නොදැනුවත්වම ඔහුගේ මාර්ගයේ කෙනෙක් බවට පත් වෙනවා අපි. ඒ නිසා තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් මේ අවවාදාත්මක පණිවිඩය අපිට ලබා දෙන්නේ. අපි අසුන් ගන්නේ කාත් එක්කද කියන එක පිළිබඳව සැලකිලිමත් වීම. මේ පිළිබඳව හදීසියේ වාර්තා වෙලා තිබෙනවා. බුඛාරි ග්‍රන්ථයේ 5534 වන හදීසිය ලෙස වගේම මුස්ලිම් ග්‍රන්ථයේ අහ්මද් ග්‍රන්ථයේ මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා අපි කවුරුන් එක්ක අසුන් ගන්නවද කියලා දෙවරක් හිතා බලමු.